ඔයා දන්නවද තාමත් හුදකලා ගම්මාන වනාන්තර ඇතුළේ හැංගිලා තියෙනවා කියලා. අන්න එහෙම එකක් තමයි ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ අඩි 4200ක උසකින් පිහිටලා තියෙන කැලෑ කඳුකරයක් මත ලෝකේ ඉතිරිව ඇති පුරාණ හා හුදකලා ගම්මාන වලින් එකක් වෙන්නේ රෙබෝ කියන ගම්මානය. මේ ගම්මානය වසර 2000කට ආසන්න කාලයක් තිස්සේ මංගාරේ වැසියන් විසින් අත්පත් කරගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. එතකොට මේගොල්ලෝ හදාගෙන තියෙන ගෙවල් ඒවා හරිම ලස්සනයි. ඒවා කේතුකාකාර නිවාස විදිහට තමයි මේගොල්ලෝ හදාගෙන තියෙන්නේ. ඒ වගේ නිවාස 8ක් අදටත් එහි පවතිනවා. එතකොට ඒවා හදලා තියෙනවා කියලා කියන්නේ 1920 දී. මේ එක නිවසක පවුල් එකක් හෝ වැඩි ගණනක් ජීවත් වෙනවා කියලා තමයි කියන්නේ. ටාරෝ, කෝපි, එළවලු එතකොට දඩයම් කරලා ජීවත් වෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි මේ කඳුකරේට ගියාට පස්සේ අපිට මේ ගම්මානේ හොයාගන්න ගොඩක් අමාරුයිලු. මොකද දවස් 2කට වැඩි කාලයක් පයින් යන්න වෙනවා කියලා තමයි කියන්නේ. අපිට ඉතින් කඩේට යන්නත් බයිසිකලේ ඕනේද? අපිලාගේ මෝනිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න